අපි ගොඩක් දෙනෙක් දන්න විදියට ටෙස්ලා ආයතනය නිපදවපු මුල්ම මෝටර රථය තමයි ටෙස්ලා රෝඩ්ස්ටර් එක කියන්නේ. අන්න ඒ හින්දා ටෙස්ලා මෝටර්ස් තීරණය කරලා තියෙනවා 2020 අවුරුද්දේදී මේ ටෙස්ලා රෝඩ්ස්ටර් එකේ අලුත් සෙකන්ඩ් ජෙන් වර්ෂන් එකක් හඳුන්වලා දෙන්න. මේක ඉලෙක්ට්‍රොනික සුපර් ස්පෝර්ට්ස් කාර් එකක්. ඉලොන් මස්ක් කියන විදියට මේ වාහනේ තමයි මිනිස් ඉතිහාසයේ වේගයෙන්ම 0 to 60 ඇක්සලරේට් කරන්න පුළුවන් කාර් එක. මේකේ 0 to 60 ඇක්සලරේෂන් ටයිම් එක තප්පර 1.9යි. මේ වාහනේ টොප් ස්පීඩ් එක පැයට 70ම 250කටත් වඩා වැඩි. මේ කාර් එකට මෙච්චර හොඳ පර්ෆෝමන්ස් ලෙවල් එකක් ගන්න පුළුවන් වෙලා තියෙන්නේ මේකේ තියෙන ඉන්ඩක්ෂන් මෝටර්ස් තුනක් ඒ වගේම මේ වාහනේ තියෙන 200 කිලෝවොට් hour බැටරි එකත් නිසා. මේ ඉන්ඩක්ෂන් මෝටර්ස් තුනෙන් දෙකක් පිටිපස්සේ රෝද දෙකට වෙන වෙනම සම්බන්ධ වෙලා තියෙනවා. අනිත් ඉන්ඩක්ෂන් මෝටර් එක ඉදිරිපස රෝද වලට සවියලා තියෙනවා. ඒ හින්දා මේක all wheel drive කාර් එකක්. මේකේ බැටරි එක ගැන කිව්වොත් මේක 200 කිලෝවොට් hour බැටරි එකක්. ඒ වගේම මේ බැටරි එක සම්පූර්ණයෙන් charge කරලා කිලෝමීටර් 1000ක් දුරක් යන්නත් පුළුවන්. ගොඩක් ස්පෝර්ට්ස් කාර් ට්වින් සීටර් කැටගරි එකට තමයි අයිති වෙන්නේ. ඒත් මේ ටෙස්ලා මෝටර්ස් කියන විදියට මෙච්චර හොඳ පර්ෆෝමන්ස් ලෙවල් එකක තියෙන 4 දෙනෙකුට පහසුවෙන් ගමන් කරන්න පුළුවන් පළවෙනි කාර් එක මේ ටෙස්ලා රෝඩ්ස්ටර් සෙකන්ඩ් ජෙන් වර්ෂන් එකලු. ඒ වගේම මේ වාහනේ අපිට සයිඩ් මිරර්ස් බලා ගන්න හම්බෙන්නේ නැහැ. ඒ වෙනුවට සයිඩ් view කැමරා බලා ගන්නත් බෑ. ඒ වගේම මෙච්චර ලොකු පවර් එකක් තියෙන බැටරි එකක් ආරක්ෂිතව කොහොමද මෙච්චර පොඩි වාහනයක් ගබඩා කරේ? මේ ප්‍රශ්න වලට උත්තර හම්බ වෙන්න නම් අපිට 2020 වෙනකන් ඉන්න වෙනවා. මේ වාහනේ ප්‍රයිස් එක $2,50,000. මේක $50,000ක් දීලා ප්‍රී ඕඩර් කරන්නත් පුළුවන්. එහෙම වුණොත් ඒ ප්‍රී ඕඩර් කරපු අයට හම්බ වෙන්නේ ෆවුන්ඩර් සීරීස් කියලා එඩිෂන් එකක්. ඉතින් අපි අද කතා කරේ නිව් ටෙස්ලා රෝඩ්ස්ටර් එක ගැන. ඒ වගේම ඔයගොල්ලන්ට මේ ගැන හිතෙන දේවල්, දන්න දේවල් තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. තවත් මේ වගේ ඉන්ටරෙස්ටිං වීඩියෝස් බලන්න subscribe කරන්න මගේ channel